හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අද අපි යන්නේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. පික්මි එකේද උබ එකේද හයර් වැඩියෙන් වදින්න කියලා. දැන් වෙලාව හවස 5:53යි. මම ඉන්නේ නුගියගොඩ මිරිහන හරිය. ඇත්තමකොත් අද දවසේ ලොකුවට රෂ් එකක් මැප් දෙකේම පෙන්වන්නේ නැහැ. අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද මොකේද හයර් එන්නේ කියලා. ඉතින් දැන් පික්මි ඇප් එක මම ඕපන් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා සර්ච් කරන ගමන්. හැබැයි මගේ ඉන්න ඒරියා එක වටේ කිසිම රෂ් එකක් පෙන්වන්නේ නැහැ. රෂ් එකක් පෙන්වනවා නම් ඒක වෙනම පෙන්වනවා. අපි දැන් Uber ඇප් එක ඕපන් කරගමු. Uber ඇප් එකේ අපි බලමු කොහොමද තත්ත්වය කියලා. Uber ඇප් එකේ නම් පොඩ්ඩක් රෂ් එකක් තියෙනවා. නමුත් මම හිතන්නේ ලොකුවට හයර් අපිට එයි කියලා. සාමාන්‍යයෙන් normally ගත්තොත් උදේවරුේ තමයි ගොඩක් දෙකේම පොඩ්ඩක් බිසි වෙන්නේ. ඒ වගේම වැස්ස දවස්වල ගොඩක්ම බිසි වෙනවා. අපි බලමු එහෙනම් මොකේද හයර් එක මුලින්ම වදින්නේ කියලා. අපි දැන් පික්මි ඇප් එකට ආවා. පික්මි ඇප් එකේ සර්ච් කරන ගමන් තියෙන්නේ අපි බලමු. ඔන්න මුලින්ම Uber එකේ රුපියල් 1254ක හයරයක් වදිනවා. ඒක වදින්නේ හරියටම හරි. ඒක අපි කට් කරා. normally ගත්තොත් එහෙම Uber එකේ තමයි මුලින්ම වැදුනේ. මේ වෙලාවේ පික්මි එකේ තවම එකක්වත් වැදුන්නේ නැහැ. පික්මි ඇප් එකේ බලමු කොහොමද වෙන්නේ කියලා. මේකේ තියෙනවා මට ඇවිල්ලා ටිප් 10000ක් රුපියල් 10000ක ටිප් කම්ප්ලීට් කරොත් එහෙම මට ඒගොල්ලෝ 105ක කැෂ්බැක් එකක් දෙනවා ආයෙ පාරක්. ඒක දවස් අවසානයේ සාමාන්‍යයෙන් වැටෙනවා. අපි බලමු තවම මේ වෙලාවේ හයර් දෙකේම අඩුයි. Uber පික්මි දෙකේම. මම අනිවාර්යෙන් තව වීඩියෝ එකක් ගේනවා ඔයගොල්ලන්ට රෂ් ටයිම් එකක කොහොමද හයර් වදින්නේ කියලා බලන්න. අපි තව විතර බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා හයරයක් වදිනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ කොළඹ ආවට නැත්තම් දැන් ලංකාවේ ගොඩක් පැතිවල මේ පික්මි Uber තියෙනවා. ඉතින් Tamanට වාහනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිකන් ඉන්න එපා. කීයක් හරි හොයාගෙන ඒක අනාගතයට ඉතුරු කරගන්න. මොන හරි වැඩකට ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක වෙනුවෙන් තමයි මම මේ වීඩියෝස් කරන්නේ. අපි Uber එකට ගියා. Uber එකේ තියෙනවාද කියලා බලමු මොන හරි. ඒරියා එකම ලොකු රෂ් එකක් නැහැ. කොළඹ පැත්ත නම් ගොඩක් රෂ් එකක් තියෙනවා. සාමාන්‍ය වැස්ස දවස්වලට ගත්තොත් මේ මැප් එක ගොඩක් රතු පාට වෙනවා. ඒ කියන්නේ ගොඩක්ම රෂ් හයි ඩිමාන්ඩ් එකක් එනවා. පික්මි Uber දෙකේම එනවා. ඒ වගේම ප්‍රයිස් එකත් ඇත්තටම වැඩි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පික්මි එකේ ප්‍රයිස් එක Uber එකේ ප්‍රයිස් එකට වඩා වැඩි. ඒක අනිවාර්යෙන් අපි ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ගත්තොත් එහෙම පික්මි එකේ ප්‍රයිස් එක ඇත්තටම වැඩි. Uber එකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් අඩුයි. ඒක ඇත්තටම කිව්වොත් එහෙම කස්ටමර්ට වාසියි ගොඩක්ම මං හිතන්නේ Uber එකෙන් හයර් එක යන එක. නමුත් පික්මි එකෙත් අනිවාර්යෙන් හයර් එක යන්න පුළුවන් ඉෂුව එකක් නැහැ. දැන් ඔන්න එකක් වදිනවා Uber එකේ. අපි එකත් කොළඹ පැත්තට තමයි වදින්නේ. අපි බලමු පික්මි එකේ තාම වැදුනේ නැහැ හයර්. පික්මි එකේ මේ ටයිම් එකට අඩුයි පොඩ්ඩක්. හවස් වරුවේ නුගියගොඩ ඒරියා එකේදී. ඉතින් මම ඔයගොල්ලන්ට කීකේ හිටියේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් කොළඹ ඒරියා කොහේ හිටියත් අනිවාර්යයෙන්ම මේ පික්මි ඇප් එක Uber ඇප් එක දාගෙන ඔයගොල්ලන්ට වාහනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාර්ට් ටයිම් විදිහට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා ඒක ඔයගොල්ලන්ට ඉතිරියක් සාමාන්‍ය ඔයගොල්ලෝ වැඩට යන කෙනෙක් නම් ඒකට යන පෙට්‍රල් කොස්ට් එක හරි ඉතුරු කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් පික්මි Uber වල රෙජිස්ටර් වෙලා දුවන්න. මම අද මේ වීඩියෝ එකෙන් ගොඩක්ම try කරන්න ඔයගොල්ලන්ට මොකේද වැඩියෙන්ම හයර් තියෙන කියලා පෙන්නන්න. නමුත් දෙකේම අද අඩුයි හයර්. අපි බලමු පික්මි එකේ හයරක් වදීද කියලා. Uber එකේ නම් මම හිතන්නේ අපිට හයර් දෙකක් වගේ ආවා. ඔන්න අපිට පික්මි එකේ හයරක් වදින 1502ක් කිලෝමීටර් 12කට මට ගන්න තියෙන 0.7 කිලෝමීටර් වලින්. ඇත්තනකො ඒක අවුලක් නැහැ. සාමාන්‍යයෙන් කිලෝමීටර් රුපියල් 100කට වඩා වැඩිලා තියෙනවා මේ හයර් එකේදී. අපි බලමු තව හයර් එකක් එයිද කියලා. තව මේ හයර් එක 1502ක එක ගිහිල්ලා තියෙන්නේ. ඒක උඩ අරගෙන. අන්න අපිට වදිනවා දැන් Uber එකේ හයර් එකක් 1246යි කිලෝමීටර් 11යි. සාමාන්‍ය එකෙත් Uber එකෙත් ඒ ටයිම් එකේ අවුලක් නැහැ. සාමාන්‍ය කිලෝමීටර් රුපියල් 100 ගාන විතර කාර් එකකට වදිනවා. මේ ෆ්ලෙක්ස් කැටගරි එකේ තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ වීඩියෝ එක. සාමාන්‍ය මිනි කැටගරි එකට ගියාම ඊට වඩා වැඩි වෙනවා.
දැනට තිබිච්ච රිසල්ට් එක අනුව නම් මේ වෙලාවේ හරියට මොකද නුගියගොඩ ඒරියා එකේ ඔන්න අපිට දැන් වදිනවා 1262ක්. මේක වදින්නේ කැස්බෑව පැත්තට කිලෝමීටර් 13කට තමයි වදින්නේ. දැන්ට මං ඉස්සෙල්ලා කීකේ හිටියේ දැන්ට ගත්ත රිසල්ට් එක අනුව සාමාන්‍යයෙන් පික්මියකට වඩා ඌබේ එකේ හයර් වැඩි. මේක අපිට ඕගොල්ලන්ට හරියට මට පෙන්වන්න පුළුවන් මේ වෙලාවේ බෑ මොකද මේ වෙලාවේ රෂ් එක අඩු නිසා. සාමාන්‍යයෙන් මට රෂ් ටයිම් එක මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට වීඩියෝ එක අරගෙන එන්නම්. තව හයර් එකක් අපිට පෙන්වනවා 1698ක් වදිනවා කිලෝමීටර් 16යි අපිට පිකප් කරන කිලෝමීටර් 3ක් යන්න දෙනවා. සාමාන්‍ය කිලෝමීටර් 20කට 1698ක් වගේ තමයි ඌබ් එකේ හයර් වලට ගෙවන්නේ. එහෙම රේට් එකක් තමයි ඌබ් එකේ යන්නේ. පික්මි එක නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 100 පන්නලා යනවා. ඌබ් එකෙත් ඒ වෙලාව අනුව වෙනස් වෙනවා. ඉතින් කියන්න බෑ. ඕනම ඩ්‍රයිවර් කෙනෙක්ට Tamanට වාසි විදිහට මැනේජ් කරගෙන මේක දුවන්න පුළුවන්. ඉතින් අද කරපු එක්ස්පෙරිමන්ට් එකෙන් අපිට කියන්න තියෙන්නේ ඇත්තම මොකද ඌබ් එකේ හයර් පික්මියකට වඩා වැඩි. ඉතින් අනිවාර්යයෙන්ම මම මේ රෂ් ටයිම් එකක හයර් එන විදිය ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉතින් අදට සමු ගන්නවා. ඉස්සරහදී මීට වඩා හොඳ වීඩියෝ එකකින් බලන්න හමු වෙන බලාපොරොත්තු වෙමින් අද ඔයගොල්ලන්ගෙන් සමු ගන්න හැමෝටම වෙන ජය වේවා සුබ දවසක්.